හරි යාළුවනේ ඉතින් ඔයගලන්ට කොහමද ඕනේ ඉතින් අදත් ගෙනවා සුපිරිම ගේම් එකක්. ඉතින් මේ ගේම් එක ඇවිල්ලා Minecraft. ඉතින් මේක යාළුවනේ එච්චර හොඳ version එකක් නේ. මේක ඇවිල්ලා 1.8 හරිද ඊටත් අඩු වෙන්න පුළුවන්. මට ඒක හරියට මතක නැහැ. කොහොම හරි ඒ ළඟින් යන version එකක් හරි. ඕනේ ඉතින් මම ඔයගලන්ට කොහොම හරි කරලා ගෙනල්ලා තියෙන Minecraft. අද ඔයගලන්ට මම ගේම් ප්ලේ එකේ කරන්න යන්න යාළුවනේ පරණ Minecraft එකේ feeling එක ගන්න. ඒ කියන්නේ අර ඉස්සර කාලේ තිබ්බ හැටි ඔයගලන්ට ගේන හැටිද. දැන් ඔයගලන්ට වෙන්නේ ඉතින් මම ෂර්ඩ් එකක් දාගෙන තියෙන්නේ. හරිද? දැන් ඉස්සරහට මේ ෂර්ඩ් එක දාගෙන ගැහුවොත් තව ගේම් එක ලැග් වෙන්න පුළුවන්. හරිද? ඒක නිසා මට අමාරු නිසා මම දැන් ෂර්ඩ් එක අයින් කරගන්න. ඔයගලන්ට ඉස්සෙල්ලා මම වතුරෙම පෙන්නලා ඉන්නම් කොහමද කියලා මෙන්න ඌරෙකුත් ඇවිල්ලා ළඟට. ඕකේ ඔයගොල්ලෝ බලන්න ෂර්ඩ් එක හොඳයිද කියලා. අපි රැටත් බලමු ෂර්ඩ් එක කොහොමද කියලා. දැන් හරි අපි දැන් ෂර්ඩ් එක අයින් කරගෙමු. නැත්නම් ඉස්සරහට මට ගොඩක් අමාරු වෙනවා ගේම් ප්ලේ කරගෙන යන්න. හරි ඔන්න ඉතින් යාළුවා අපි ෂර්ඩ් එක අයින් කරගත්තා. දැන් අපි මෙතන තියෙන ගහ කපාගෙන ඉමු යාළුවනේ. ඉතින් මට මේකේ කන්ට්‍රෝල් නම් ටිකක් අවුල් හරිද මට එච්චර බෑ කන්ට්‍රෝලින් හරිද මම දැන් PC ගේපු ගෙනාපු පළවෙනි වීඩියෝ එකනේ. ඉතින් මට එච්චර මේකේ කන්ට්‍රෝල් හුරු නෑ. මොකද ඒකත් කියන්න ඕන ඔයගොල්ලෝ නැත්. ඉතින් ඒක ගැන ඔයගොල්ලෝ එච්චර අවුලක් ගන්න එපා. හරිද? අපි දැන් පළවෙනියටම අපේ ඕන ටූල්ස් ටික හදාගමු. මොකද දැන් අපි මේක ඉස්සෙල්ලම මුලින්දම ඩවුන් කරගෙන ඉමුකෝ. හරි දැන් අපිට තියෙන්නේ ෆස්ට් එකට ක්‍රාෆ්ටිං ටේබල් එකක් හදන්න. ඊට පස්සේ අපි එතනින් ටූල්ස් ටික හදාගමු. අපිට ප්‍රධාන ඕන වෙන මේන් ටූල්ස් ටික. ඉතින් ඔයගොල්ලෝ ගණන් ගන්න එපා. හරිද? ඉතින් අපි ඒ ටික හදාගෙන වීඩියෝ එකක් ගමු. හරි ඔන්න ඉතින් යාළුවා අපි මේන් ටූල් ටික හදාගත්තා. දැන් අපි ගාව තියෙනවා ඇක්ස් එකකුයි පිඇක්ස් එකකුයි ෂවල් එකකුත් හදාගත්තා. ඒකත් ඉස්සරහට ඕන වෙයි කියලා මට හිතෙනවා. දැන් අපි මේ දෙක අයින් කරගමු මෙතනින්. අයින් කරලා අපි පොඩ්ඩක් ඈතට යමු. මේක පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරලා මේ වර්ල්ඩ් එක එක්ස්ප්ලෝර් කරලා අපි පොඩ්ඩක් ඈතට යන්. හරිද? මේක නම් බැරි වෙලා තියුනේ. ඔය අපි දැන් ඉස්සරහට යමු හැමෝම. ඉතින් මේ විදිහට යන ගමන් ඔයගොල්ලන්ට කරන්න දෙයක් තියෙනවා. අනිවාර්යෙන් අපේ channel එක කරලා තියෙන කෙනා ඉක්මනට subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන් like එකක් දාගන්න. හරිද? like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් වචනත් පැනලනවා ගණන් ගන්න එපා ඒවා. දැන් මේ හරියෙන් ඉස්සරහට යන් බලන්න. මම දැක්කනේ ඌරෙක් වගේ ඉන්න. ඕකේ. අන්න ඉන්න යාළුවනේ ගහ උඩ ඌරෙක්. අපි මෙයාවත් අයින් කරගමු. හරිද? ඉස්සෙල්ලා මෙන්න මෙතන තියෙන එක කෙනා එයා දුර යන්න ඕනේ නැහැ. අඩු මැරුණානේ. ඕකේ අපිට මැරුන්නේ නැද්ද? මැරුණානේ. අර මේ දෙන්නේ කැම ටිකත් අපි දැන් මෙතනින් ගඟට පනිමු. හරිද? අර එතනක් තියෙනවා ගඟට පැනලා පීනගෙන යන් එහා උරට. යාළුවෝ නිකන් අර ගඟට පැන්න ගමන් වර්ල්ඩ් එක නිකන් අඳුර වෙනවා වගේ නිකන් දැනුනේ. ඒක ගැන ඔයගොල්ලෝ වැඩි හිතන්න එපා. හරිද? අන්න අතන ඉන්න දැන් ඌරු ටිකක් අපි ඒ ටිකක් ඩවුන් කරගමු. දැන් මෙතන යාළුවනේ ඉන්නවා සෑහෙන ඌරු ෆාම් එකක් දාගන්න නැහැ කිය අපිට. ඉතින් යාළුවනේ අපි ඉස්සරහට මේකේ සර්වයිවල් ගයිඩ් සීරීස් එකක් කරමුද? කරමුනේ. අවුලක් නැහැ. ඕකේ දැන් මෙතන ඉන්න මේ මරාගමු. ඉතින් ඔන්න ඔයගොල්ලන්ට පේනවා ඇති යාළුවනේ මම ගෙනල්ලා තියෙන්නේ මේ ගේම් එක මම හાર્ඩ්කෝර් ඔයගොල්ලන්ට පේනවා ඇති මම ඒකටට ගණන් ගන්න එපා. මම ඒක නිකන් දැන් හරිද මේක හાર્ඩ්කෝර් නෙවෙයි මම කරන්න හිතාගෙන ඉඳී උනට මම නිකන් දාලා ප්ලේ කරන්න බැලුවා. හරිද? ඒක මම හිතුවා මම ඔයගොල්ලන්ට වීඩියෝ රෙකෝඩ් කරන්න කියලා. ඉස්සෙල්ලා අපි මෙතන තියෙන කෝල් ටික මයින් කරගෙන ඉමු. ඉතින් යාළුවනේ මම වීඩියෝ ටිකක් හදලා තියෙන්නේ දැන් ඉස්සරහට මේ මොකද වාරි භාගයක් එනවා. ඒක නිසා මේ වීඩියෝ ටික රෙකෝඩ් කරලා තියාගන්න ඕනේ. ඒ කාලේට දාන්න. මොකද නැත්තම් ඉස්සරහට වීඩියෝ ටිකක් සීමා කරන්නත් වෙනවා. හරිද? දැන් ඉස්සෙල්ලා අපි මේ ටික මේ මයින් කරගෙන ඉමු. ඊට පස්සේ අපිට තව ඕන වෙනවා මොකද්ද? මේවට කියන්නේ ස්ටෝන් කියලානේ. මේ ස්ටෝන් ටිකත් මයින් කරගමු ඉක්මනට. ස්ටෝන් ටූල්ස් වලටත් යන්න ඉස්සරහට වෙයි. ඕකේ. ඉතින් ඔයගොල්ලන්ට මතකද දන්නේ නැහැ මම ඉස්සර කාලේ පොඩි කාලේ කරපු Minecraft gameplay වීඩියෝ එක. ඒක මම මොබයිල් වලින් ඔයගොල්ලන්ට ගෙනාවේ. ඒක බලපු නැති කෙනෙක් ඉන්නවනේ ඒකත් ගිහින් බලන්න. ඒක තමයි මම channel එකේ කරපු වැඩිපුරම views කියපු වීඩියෝ එක. හරිද? ඊට පස්සේ තමයි මට හිතුනේ වීඩියෝ කරන්න ඕනේ. ඒ වැඩක් නැහැ ඔයගොල්ලන්ට. ඕකේ දැන් අපිට තියෙනවා සෑහෙන්න ගමකට ස්ටෝන් නේ. හරි. මට හිතනවා දැන් මේ ටික ඇති වෙයි කියලා. දැන් ඉස්සරහට අපිට ගොඩක් වැඩ කරන්න තියෙන නිසා මෙතනම හිර වෙලා ඉන්න එක හරිනේ. ඉතින් යාළුවනේ මේ විදිහට අපිට ස්ටෝන් ඕන වෙනවා ෆර්නස් එකක් හදාගන්න. ඊට පස්සේ තව ටූල් ටික හදාගන්න මේ ස්ටෝන් ටූල් ටික හදාගන්නත් අපිට ඕන වෙනවා. දැන් අපි උඩට යන්. හරිද? මේ ටිකත් මෙතනින් උඩට යන් අපි. මගේ ගාව අන්න වෙන වතුරේ නෝ යාළුවේ. කමන්න මෙහෙම උඩට යන්. කත් හොඳයි. ඉතින් මේ බයෝම් එක නම් සුපිරි යාළුවා. අන්න වැටුණා බං ආයි. අපි කමන්නේ. ඉතින් හાર્ඩ්කෝර් ඉන්න තමයි ප්‍රශ්නේ අපිට හෙල්ත් ටික නැති වුණොත් ඉන්නම් සර්වයිවල් ගයිඩ් එකක් කරන්න බැරි වෙයි. ඕකේ අපි දැන් උඩට යන් කොහොම හරි කර
මේ ඩර්ට් තියෙනවා ඩර්ට් ටික තියලා උඩ යන් හරිද මේ මුඩට යනක මම ඔයගලන්ට කරන්න දෙයක් තියෙනවා අනිවාර්යෙන් වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න හරිද මේ මල් ලස්සන හරිද අපි මේ මල් ටිකක් ගමු හරිද ගෙදරක් හැදුවකින් ගහන්න මොකද මම ඉස්සරහට මේ සර්වයිවල් ගයිඩ් එක කරන්න හිතාගෙන ඉන්නවා ඉතින් යාළුවනේ ඔයගලන්ට කියන්න දෙයක් තියෙනවා මේ වර්ෂන් එකේ තියෙන්නේ රතු පාට බෙඩ් විතරයි මොකද මේ පාට කරන්න බෑ ඉතින් මේවා ගත්තට වැඩක් නැහැ කොහොම හරි කරලා හැබැයි මේ ලොන් පාට කරන්න ඒ වුණාට යාළුවනේ මේක ඉන්නවා නිකන් රෝස පාට ඉන්න මේ මොකුද බැටළුව ඒක හම්බෙන්නේ හැම බයෝම් එකම දෙන්නෙක් වගේ ඉන්නවා මං කලින් ප්ලේ කරාදී දැකලා තියෙනවා මේ මොකද බූවල්ලෝද මතකත් නෑ යාළුවනේ අපි දැන් මෙතන උඩට ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා අපිට තාම මේ බැටළුව එන්නේ මේ බැටළුව එළුව කුකුල්ව සෙට් උන්නේ අනේ ඌරු විතර මේ පටන් ගත්තා මං අපිට සෙට් උනේ අපි ඉස්සරහට බලමු බැටළුවෙක් හොයාගන්න පුළුවන් වේද කියලා නැත්නම් හදාගන්න පුළුවන් වේද කියලා නැත්නම් අපිට ගහක් උඩ තමයි ඉන්න වෙන්නේ යාළුවේ රායි එලි පහන් කරන්න ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක ගැන හිතනදී අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න හරිද මෙන්න ඌරෝ ඉන්නෝ කියපු ගමම මචං මං එන හින්දා හැංගෙන්නේ නැති අවුලක් නැහැ ඔයා හැංගුණාට වැඩක් නැහැ යාළුවෝ ඔයා මැරෙනවා මෙයා ශනික ඩවුන් කරගමු අන්න අර ආස්සෙත් ඉන්න යාළුවේ කමන්නේ නැහැ පුතුන් අන්න කුකුලෙක් ඉන්නෝ අපේ ෆස්ට් කුකුලා ඔයා ඉන්න සහෝ අන දෙන්නෙක් ඉන්න යාළුවේ දෙන්නෙක් කියන තුනක් ඉන්නෝනේ තුනම යමු පරලව ඉතින් මෙයත් ඉවරයි මෙයත් ඉවරයි ඕකේ වන් ෂොට් නොක් අන්න අතන තූරෝ ඉන්න දැන් අන්න බැලුව මේ කවුල්ලගේ සද්දයක් යනවා ඔන්න එහෙනම් වත් ඉවරයි ඔන්න කොහමද ෂොට් එක චුට්ටක් වැඩ ඇහි ඉතින් දන්නවනේ මගේ වැඩ අවුලක් නැහැ අපි අර උඩින් ඉඳපු එක්කනත් ඩවුන් කරන්න එයා ඉන්නවද වැඩක් නැහැ නේ අය අතෑරුම් අර පල්ලෙහා තූරෙක් ඉන්නවා ඉතින් යාළුවනේ අද වීඩියෝ එක මට කරන්න දෙයක් නැහැ හිතන්න බෑ හරිද මොනවා කරයිද කියලා මංවත් දන්නේ නැහැ අන්න ඒකේ අවුල අපි මෙතන මේ ගහ කපාගමු දැන් අම්මට ඉතින් මට මේ ස්ටෝන් ටූල් වලට යන්න බැරුණා යාළුවේ ගියේ ඉන්දියා ඒ ටික අපි හදාගමු ෂට ගාලා හරි ඉතින් මේ ටික හදාගමු අපි දැන් ඔයගොල්ලන්ට බලන්න කම්බල නිසා මම ටික ස්පීඩ් කරලා තියෙන්නේ ඉතින් ඔයගොල්ලන්ට කරන්න දෙයක් තියෙනවා මේ වෙලාවේ අනිවාර්යයෙන් අපේ channel එකට අලුත් කෙනෙක් නම් ඉක්මනට subscribe කරලා පිට එක එකතු වෙන්න දැන් අපිට 2k ගහන්න තියෙනවා ඉස්සරහට අන්න ඒක හරියට අපි දැන් මේකේ කලින් බාණ්ඩ ටිකම හදාගත්ත shovel එකයි X එකයි PX එකයි දැන් අපි හදන්නේ යාළුවනේ කොහොම හරි කරලා ගහක් උඩට යන්න මම කලින් කියපු විස්තරය තමයි වෙන්නේ උඩට යන්නත් බෑ මෙන්න මේකේ හරි ඉතින් අපිට අද රෑ ගත කරන්නනේ ගහක් උඩට වෙලා කොහොම හරි කරලා ඉතින් ඔන්න යාළුවනේ මේ කාලෙකට පස්සේ Minecraft ගෙනාව ඔයගොල්ලන්ට ඉතින් ගොඩක් කට්ටිය ඉල්ලපු ගේම් එකක් හරිද කලින් ඉඳලම ඒකයි මම ඔයගොල්ලන්ට ගෙනාව හරිද මේ මගේ channel එකේ ගොඩක් views කියපු ගේම් එකක් තමයි Minecraft කියන්නේ මේ ගහ උඩට වෙලා ඉමු හරිද නැත්තම් මේක ස්කෙලටන් එකකින් ඉඳලා විද්දොත් එහෙම එක සැරේ හරිද ඕකේ දැන් අපි මෙතන පොඩ්ඩක් සුද්ධ කරලා ඔය බඩු ටික තියාගන්න එක විදිහට හදාගමු ටෝච් ටිකක් හදාගන්නත් ඕන ඒ ටික තමයි වෙන්නේ හරිද අන්න තන පල්ලෙහා සත්තු ඉන්නවා ඉතින් යාළුවනේ මම මෙතන ඉඳන් ස්පීඩ් කරලා තියෙන්නේ ඔයගොල්ලන්ට දෙයක් කියන්න තියෙනවා මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකක් ගෙනගේ ශ්‍රී ලංකන් බස් සිමියුලේටර් කියන මේ කියලා ඒකත් මට පස්සට දාන්න ඕන මේ වීඩියෝ එකක් මට හිතුණා රෙකෝඩ් කරන්න ඕනේ කියලා ඒකයි තව ඉස්සරහට ගේම් ප්ලේ ටිකක් වැටෙන්න තියෙනවා ඉතින් මම ඔයගොල්ලන්ට කියන්න ඕන විස්තර ටික කලින් කිව්වා ඉතින් ඔහොම තමයි අද වීඩියෝ ඉවරයක් වෙන්නේ අපි ෂර්ට් එක දාලාත් අවසන්ට රෑ ලස්සන බලමු මම පොඩ්ඩක් ෂර්ට් එකේ ග්‍රැෆික් පොඩ්ඩක් අඩු කරලා තියෙන්නේ අන්න ඒකත් හේතුවක් වෙනවා අපි හොඳ වීඩියෝ එකක් ඊළඟට කරමු හරිද දැන් මෙන්න මේ වෙන අපිට දැන් චෙස්ට් එකක් ඕනේ ටික හදාගමු මේ විදියට ඉතින් ඕගොල්ලන්ට අද මේ ගේම් ප්ලේ එක ගැන හිතන්නේ මොකක්ද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න පුළුවන් ඕගොල්ලෝ මගේ වීඩියෝ බැලුවට කමෙන්ට් දාන්න නැහැ යාළුවේ ඉතින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න හරිද ඒ වගේම වීඩියෝ එකට හොඳයි නම් අනිවාර්යෙන් ලයික් එකකුත් දාන්න ඒ වගේම මේ අපේ පරණ මිස් වෙච්ච ගේම් ප්ලේ තියෙනවා නම් ඒවත් බලන්න හරිද මම ඩුඩේ ට්‍රාෆ්ට් එකේ ගේම් ප්ලේ සීරීස් එකක් ඕගොල්ලන්ට ගෙනල්ලා තියෙනවා ඒවයි එක ඒවත් මම ගෙනල්ලා තියෙනවා හරිද මම ඉස්සරහට තව හොඳ ගේම් ටිකක් ගේන්නත් හිතාගෙන ඉන්නවා අපි ඉස්සරහට බලමු එහෙනම් ඔන්නම තමයි ගේම් ප්ලේ සීරීස් එක ඉවරයක් වෙන්නේ ඒක තමයි අපි දැන් බලමු ෂේඩ් එකක් දාලා මේ කොහොමද කියලා ඉස්සෙල්ලා අපි ප්ලේස් එක ඔයගොල්ලන්ට පෙන්නන්න මම හදාගත්ත විදිය ඔය තියෙන්නේ මගේ පොඩි ප්ලේස් එක අද රැට ඉන්න ගහපු ඕකේ ඔන්න එහෙනම් දැන් අපි ෂේඩ් එක ඔන් කරලා බලමු කොහොමද කියලා අපේ හදාගත්ත ප්ලේස් එකක් මේක ප්ලේස් එකක් කියන්නත් බෑ යාළුවනේ ඔන්න අද රෑ කොහොම හරි කරලා ඉන්න හදාගත්ත තැන ඉතින් වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාන්න මම ඒක කලින් කිව්වා ඔයගොල්ලන්ට දැන් ඉතින් මම කියන්න ඕනේ නැහැ නේ මේ තියෙන්නේ කොහොමද තමයි ෂේඩ් එක නම් පොඩ්ඩක් රෑට එච්චර පේන්නේ නැහැ යාළුවේ ඒක ගණන් ගන්න එපා ඔන්න මගේ ස්කින් එක ඔයගොල්ලන්ට ඒක ගැන කියන්න බැරුණා යාළුවේ ඉතින් මගේ ස්කින් එක කොහොමද ක්‍රීපර් ස්කින් එකක් තියෙන්නේ එහෙනම් අදට මම ගිහින් එන්න ඔයගොල්ලන්ට සුබම සුබ දවසක්